යමෙක් යම් පාපයක් කළොත් ඒක පරිසන්දිම කාටවත් වලක්සොන්න බෑ. තැනිව කළොත් තැනිව පව්ඵල දෙනවා, දෙන්නෙක් කළොත් දෙන්නට යම්ම පව්ඵල දෙනවා. පිරිසක් කළොත් පිරිසට යම්ම පව්ඵල දෙනවා. මම ඔයාලට අද ගෙනාවේ ඒ සත්‍ය භාවය පිළිඹු වන විඩූඩභ කුමාරයාගේ කතාව. විඩූඩභ කුමාරයා කියන්නේ සාවැස්තියේ කෝසල රාජධානියේ කොසොල් රජතුමාගේ පුත්‍රයා. මම කුසොල් රජතුමාගේ විවාහයේ සිට කතාව පටන් ගන්නම්. කුසොල් රජතුමාට උවමනා වුණා කපිලවස්තුවේ ශාක්‍ය කුමාරියත් විවාහ කරන්නට. නමුත් කොසොල් රජ විශාල බඩක් තිබෙන තලු පැහැති කෙනෙක් නිසා ශාක්‍යයන් කැමති වුණේ නෑ. ශාක්‍යයන් විසින් මහානාග කියන ශාක්‍ය රජුවෝ සහ නාගමුණ්ඩා කියන දාසියට දාව උපන් දියණිය වෙන වාසුල කට්ටියාව කොසොල් රජුට විවාහ කර දෙනවා. කොසොල් රජතුමාටත් වාසුල කට්ටියටත් දාව උපන් කුමාරයා තමයි විඩූඩභ කුමාරයා. විඩූඩභ කුමාරයා කුඩා කල කපිලවස්තු පුරයට නිතර නිතර යනවා තම නෑදෑයින් බැලීමට. නමුත් ශාක්‍යයන් ඔහුට අවමාන කරනවා දාසියගේ දරුවා කියා. කල් යද්දි කුමාරයා සියල්ලම දැනගන්නවා. විඩූඩභ කුමාරයා ටික කාලයක් කපිලවස්තුවේ තම නෑයින් ළංවි ටික කාලයක් සෑවස්තියේ මව්පියන් ළංවි කල්හායනවා. දිනක් ඔහු කපිලවස්තුවේ සිට සාවස්තී පුරය බලා පිටත් වුණා. මගදී තම යොහුට මතක් වුණේ කඩුව අමතක වී ඇවිත් බව. ඔහු ආපසු හැරී නැවත යන විට දුතුවේ. තම නැදෙයින් ඔහු හින්ද සිටි පුටුව සහ මෙත්ත ඇඳ ඇතිරිලි පවා සෝදන අයුරුයි. දාසියගේ දරුවා කියා අවමාන කළ හැටි ඔහුට මතක් වුණා. ඔහුට එතැන් සිට වෛරය මතුවෙන්න පටන් ගත්තා. ටිකෙන් ටික වැඩි වූ වෛරය ශාක්‍ය සංහාරයක් කිරීම දක්වා දුරගිය. බුදුන් වහන්සේ උදෑසන නුවණින් ලොව බලද්දී දුටුවා. යල්සියෙක් සූදානම් කරගෙන විඩුඩභ කුමාරයා සැක්කියන් මැරීමට යන අයුරු. බුදුරජාණන් වහන්සේ මේ ගමන වැළැක්වීම සඳහා අධිෂ්ඨානයක් කළා. මේ සියලුම රථ ඔවුන් ඉදිරියෙහි ඇති ගල්තලාවේ මඩේ එරෙන්නාක් මෙන් එරිලා යන්න කියලා. රථ සියලුම ගල්තලාවේ එරි ගියා. විඩූඩම්භ කුමාරයාට මේ අදහාගන්න බැරි වුණා. මේ ගැන සොයන විට කුමාරයා දුටුවා බුදුන් වහන්සේවා. බුදුන් වහන්සේ ළඟට ගොස් කුමාරයා මේ බව පැවසුවා. බුදුන් වහන්සේ කුමාරයාට පැහැදිලි කර දුන්නා ලේ වැගිරීමක තියෙන භයානකකමත් ජීවිත විනාශයක තියෙන භයානකකමත්. එයින් ඇතිවන විශාල පාපය විඩූඩභ කුමාරයාට බුදුන් වහන්සේ පැහැදිලි කරදී එම ගමන නෑවැත්තුවා. බුදුන් වහන්සේ මම මේ ගමන යන්නේ නැහැ. අපි ආපසු සාවස්තී නුවර බලා පිටත් වෙනවා. බුදුන් වහන්සේ නෑවතත් අධිෂ්ඨාන කළා. ගල්තලාවේ එරුණ ගැල් ආපසු ගොඩට එන ලෙසට. මේ තියෙන්නේ ඒ රත එරුණු ගල්තලාව. බලන්න තවමත් ඒ විදිහටම තියෙන හැටි. බුදුන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය ඔබට මෙයින්ම හිතාගන්න පුළුවන් නේද? ගොඩා ගැල් හරවාගෙන කුමාරයා ආපහු සාවස්තිපුරයට ගියා. නැවතත් විඩූඩභ කුමාරයාගේ කෝපය වැඩිවෙන්න පටන් ගත්තා. නැවතත් ශාක්‍යයන් විනාශ කිරීම සඳහා සූදානම් වුණා. ඔහු මේවරෝ බුදුන් වහන්සේව මං හැර යන්න වෙන පාරකින් පිටත් වුණා. බුදුන් වහන්සේ උදෑසන ලෝව දකිද්දී මෙය දුටුවා. බුදුන් වහන්සේ දෙවන පාරටත් මෙම විනාශය නවතාලීම සඳහා මහා වනාන්තරයේ කොළ හැලුණු ගසක් යටට වී සිටියා. කුමාරයා මෙය දුටුවා. නැවතත් කුමාරයා රථයෙන් බැස බුදුරජාණන් වහන්සේවා වැන්ද නමස්කාර කළා. මගේ ඥාතීන් මරණයට පත්වද්දී මම කොහොමද හැවනක් තියෙන තැනකින්නේ? බුදුන් වහන්සේ නැවතත් කුමාරයාට ලේ වැගීරීමක තියෙන බරපතලකම හඳුන්වා දුන්නා. කුමාරයා නැවතත් හැරී සාවස්තිපුරයට ගියා. දෙවැනි වතාවටත් හැරී ගිය කුමාරයාගේ හිතේ වෛරය නැති වුණේ නැහැ. ඔහු තුන්වැනි වතාවටත් ශාක්‍ය ජනයා සොයා යාමට තීරණය කළා. බුදුන් වහන්සේ මේ පාර ගමන වැළැක්වුවේ නැහැ. බුදුන් වහන්සේ බුදු නුවණින් බැලුවා දෙපාරක් මැලෙක්වලත් නවත්තන්න බැරි වුණ මේ ශාක්‍ය සංහාරයට හේතුව කුමක්ද කියා. එතකොට දුටුවා පේර ආත්මයක ශාක්‍ය ඥාතීන් මාළු අල්ලන පිරිසක් හැටියට ගමක ජීවත් වෙනවා. මාළු අල්ලන පිරිසක් හැටියට ජීවත් වුණ මේ පිරිස එක විලක මාළු ලක්ෂ ගාණක් අල්ල ගන්නවා. එකවර විසක් වතුරට කලවම් කිරීමෙන්. මෙම විශාල අපරාධය නිසා
ඔවුන්ට එතනදී විශාල පවක් රැස් වෙනවා. ඒ තමයි මේ ගෙවන්න සූදානම් වනදේ. බුද්ධරාජාණන් වහන්සේතත් බුද්ධ බව ලැබුණට පස්සේ හිසේ කැක්කුමක් සැද්දුනේ පෙර කළ අකුසලයක් නිසයි. එසේ වූයේ ඒ මාළු අල්ලන්නන් විසින් ගොඩ දෑපු මාළු දගලන අයුරු බලා සතුතුවීම නිසා මෙහෙමයි. යමෙක් පාපයක් කළොත්. ඒක පඩිසන්දීම කාටවත් වලක්වන්න බෑ. තනිව කරනම් තනියම පව්පල දෙනවා. දෙන්නෙක් කලාම දෙන්නටම පව්පල දෙනවා. පිරිසක් කලාම පිරිසටම පව්පල දෙනවා. මේ කපිල වස්තුපුර සාකයා ජනයා තමන් පෙර ආත්මයේ කලා පෞකාර ක්‍රියාව තමයි මේ ගැවනෙන සූදානැම්බනේ. ඒක කාටවත් වලක්වන්න බෑ. විඩූඩබ කුමාරයා කපිල වස්තුපුරයට ගිහින් සාක්‍යයන් 70,000ක්. මරා දැම්මා. මාළු කපන්නාසේ කෑලිවලට කෑපුවා මහාවේ ගංගාවක් කපිලවස්තු පුරයෙන් ගලාගෙන ගියා. විඩූඩබ කුමාරයා තමන්ගේ වෛරය පිරිමහගත්තා. යමෙක් අකුසලයක් කලා නම් එම අකුසලයක් පල දෙනවාමයි. එය වලකුවන්නට කාටවත් බැහැ. අවත් මෙවැනි විඩියෝ නැරමීමද අනුහස් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.